ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අද රසම රස ඔලිව් එක්ක චිකන් රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. මෙන්න මේ විදිහට තමයි අවසන් කරන්නේ. අපි බලමු මේ රස චිකන් රෙසිපි එක හදාගන්නේ කොහොමද කියලා. චිකන් ගාත් තමයි මේ විදිහට අරගත්තේ. ඉතින් ඔයාලට ඕනම චිකන් කොටස් මේකට එකතු කරගන්න පුළුවන්. මේ වගේ හොඳින් සෝදලා ටිකක් ඉරි කපා ගන්න ඕන. ස්කින් එකත් එක්කම කැපිලා යන විදිහට එක පැත්තකින්. ඊට පස්සේ මේකට ලුණු ගම්මිරි සත ගාලා තෙල් ටිකක් එකතු කරලා දෙපැත්ත ලා රෝස පාට වෙන්න බෙද ගන්න ඕන. ගොඩක්ම නෙවෙයි. පොඩ්ඩක් විනාඩි 8ක් විතර මේක දෙපැත්ත බෙදගත්තාම ඇති. තව අපිට මේකට අවශ්‍ය වෙනවා තක්කලි ගෙඩියක් ගාලා අරගන්න ඕනේ. පොත්ත ඉවත් කරලා ඒකත් පැත්තකින් තියාගමු. ඊට අමතරව ලොකු ලුණු ගෙඩි දෙකක් චූටි කොටු කෑලි වලට කපා ගන්න. තවත් අපිට අවශ්‍ය වෙනවා බෙල් පේපර් පාට කීපයකින් හීනි තීරු කපාගත්තු බෙල් පේපර් ටිකක්. ඉතින් ඔයාලට ඒක නැතිනම් සාමාන්‍ය මාළු මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. කුකින් ක්‍රීම් කෝප භාගයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඇපල් සයිඩ් විනාගිරි මේස හැඳි දෙකක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ ලා රෝස පාටක් එන්න බැදලා දැන් තෙල් බේරින්න පැත්තකින් තියාගෙන අපි මිශ්‍රණය හදාගමු. තෙල් ටිකක් අරගත්තු බැදපු තෙල් වලින්ම අයින් කරනවා වැඩිපුර තියෙන තෙල්. ඊට පස්සේ තාච්චියට අපි එකතු කරගන්නවා ලුණු. ඉතින් ලුණු ටික එකතු කරලා ඔයාලට පුළුවන් මේකට සුදු ලුණු ඉඟුරු ටිකකුත් දාලම බදින්න. එතකොට ගොඩක් රසයි. ඉතින් ගාගත්තු සුදු ලුණු ඉඟුරු ටිකකුත් ගාලම මේ විදිහට බැදගෙන ඊට පස්සේ අපි මේකට ගාගත්තු තක්කලි මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ලුණු ගෙඩි දෙකට තක්කලි ගෙඩියක් ඇති. චිකන් ග්‍රෑම් 750ක් තියෙනවා මෙතන. දැන් මේක ටිකක් අපි පේස්ට් එක වගේ උයා ගන්න ඕන. ගොඩක් උයා ගන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි කපාගත්තු බෙල් පේපර් මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ලුණු ගම්මිරිස් රස යනු එකතු කරගන්න. බෙල් පේපර් එකතු කරලා විනාඩියකට පස්සේ ලිප් ඕෆ් කරන්න. ඊට පස්සේ අපිට බේකින් තැටියක් අවශ්‍ය වෙනවා බේක් කරගන්න. අපි බේකින් තැටියකට චිකන් ටික මේ වගේ එකතු කරගන්න. ඔයාලා කැමති හැඩයකට මේක අසුර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ අර හදාගත්තු මිශ්‍රණය මේකට උඩින් පතුරවා හරිනවා. ඊළඟට තමයි අපිට අවශ්‍ය වෙන්නේ විනාගිරි ටිකක්. දැන් මේ විදිහට අපි කැමති විදිහකට මේක ඔයාලගේ කැමති ට්‍රේ එකකට හදාගන්න පුළුවන්. ඔයාලගේ ඩිෂ් එකක්. ඊළඟට බේකින් ඩිෂ් එකක්. ඊට පස්සේ අපි දෙහි ගෙඩි භාගයක දෙහි යුෂ සහ විනාගිරි මේස හැඳි දෙකක් එකතු කරලා මික්ස් කරගන්නවා. වතුරත් ඒකට මේස හැඳි 3ක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක මේ අපි ගත්ත දැන් මේ හදාගත්ත මිශ්‍රණයට උඩින් ඉහා ගන්න ඕනේ. ඉහාගෙන ඊට පස්සේ අපිට තියෙන්නේ ෆොයිල් එකකින් වහලා බේක් කරගන්න. දැන් මේ තියෙන්නේ දෙහි සහ විනාගිරි ඒ වගේම වතුර මේස හැඳි 3යි දෙහි ගෙඩි භාගයක යුෂ සහ විනාගිරි මේස හැඳි 2යි උඩින් මේක පතුරුවා හැරලා තමයි පොයිල් කොලින් වහලා විනාඩි 20ක් බේක් කරගන්නේ. විනාඩි 20 යට විතරක් ඕන් කරන්න උෂ්ණත්වය 180ට. විනාඩි 20ක් බේක් කරගත්තට පස්සේ අපි තව විනාඩි 10ක් බේක් කරගන්න ඕනේ පොයිල් එක ඇරලා. ඒ පොයිල් එක අරින වෙලාවට අපි ලෑස්ති කරගන්න ඕන කුකින් ක්‍රීම් එක කෝප්ප භාගයක් විතර. මෙතන චිකන් ග්‍රෑම් 750ට කුකින් ක්‍රීම් කෝප්ප භාගයක් ඇති. ඔන්න දැන් විනාඩි 20කට පස්සේ අපි ඊළඟට තමයි ඔලිව් ගෙඩි ටිකත් මේ වෙලාවේ එකතු කරලා කුකින් ක්‍රීම් ටිකත් එකතු කරන්නේ. මේ තියෙන්නේ හදාගත්තු රෙඩි කරපු ඔලිව් ගෙඩි. මේවා නිකන් අච්චාරු වගේ තමයි තියෙන්නේ. රෙඩි කරලා තමයි තියෙන්නේ. ඊට පස්සේ කෝප්පයක් විතර ඔලිව් ගෙඩි එකතු කරලා ක්‍රීම් කෝප්ප භාගයක් එකතු කරලා ආයෙ විනාඩි 10ක් මේ විදිහට බේක් කරගන්නවා. ඒ වෙලාවේ උඩක් ටිකක් oven එක on කරන්න. උඩ යට දෙකම විනාඩි 10ක්. ඊට පස්සේ තමයි කෑමට ගන්න පුළුවන්. මේක ඉතින් දිග පාස්තා එකක තමයි ගොඩක්ම රස. ස්පාඤ්ඤ රටේ කෑමක් තමයි මේකත්. ඉතින් මාරම රසයි. ඔයාලටත් පුළුවන් හදලා බලන්න. සුදු බත් එක්ක කන්නත් පුළුවන්. පාස්තා එක ගොඩක් රසයි. ඉතින් කැමති විදිහකට එන්ජොයි කරන්න. ඔන්න ඔය විදිහට තමයි අවසන් කරන්නේ. ඉතින් වීඩියෝ එක තවත් අයට බලන්න, ෂෙයා කරන්න. හැමදාම මගේ වීඩියෝට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන වලට ගොඩක්ම ස්තුතියි. Don't forget subscribe and like, share. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.